ඒ නම සුමනා. මට පවුලේ අය වගේම ගමේ අයත් කිව්වේ සුදු අම්මා කියලා. මට රට යන්න තිබ්බේ එසේ මෙසේ අමාරුවක් එහෙම නෙවෙයි. මට එහෙම ආසාව ආවේ ගමේ හැමෝම ගෑනු ටික රට යනවා බලාන. යනවා විතරයි ආයේ එන්නේ. ආවත් ආයේ යනවා. මෙහෙ ඉන්න බෑ කියලා. ඉතින් මට ආස හිතුණා ඒ අත්දැකීමත් ගන්න. ඇත්තටම මොකක්ද මේ රටේ තියෙන රහ කියලා බලන්න මට ඕන වුණා. අනිත් අය නම් රට යන්නේ විවාහ වෙලා, දරුවෝ හම්බ වෙලා. ඒත් මම රට යන්න තීරණය කළේ ඊට කලින්. ගමේ කොල්ලෝ කීප දෙනෙක්ම මට මල් පාර දාන්න බලන් හිටියත් මගේ හිතේ තිබ්බේ වෙනම දෙයක්. මට හිතුණා රට කොල්ලෝ එහෙම මෙහෙ උන්ට වඩා හොඳද කියලා බලන්න ඕනේ ගියාම කියලා. මම ගියේ ඕමාන් වලට. ලොකු ඒජන්සියකින් තමයි මම ගියේ. මට ලැබුණු ගෙදර ගැන ඒජන්සියේ මහත්තයා කිව්වේ සුමනා ඔයාට ලැබිලා තියෙන්නේ රජ මාලිගාවක් වගේ ගෙයක්. පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න කියලා. මම හිතුවේ ඒක එයා මගේ හිත හදන්න කියපු කතාවක් කියලා. ඒත් ඕමාන් ගුවන් තොටුපළට බැහැලා මාව එක්කන් යන්න ආපු වාහනේ දැක්කම මට ඒජන්සියේ මහත්තයා කිව්ව කතාව ඇත්තක්ද කියලා හිතුණා. මාව එක්කන් යන්න ඇවිත් හිටියේ වෙන රටක ඩ්‍රයිවර් කෙනෙක්. එයාට සිංහල බෑ. ඉංග්‍රීසියෙන් මොනවා හරි කිව්වොත් මට තේරුන්නේ නැහැ. කොහොම හරි පැය දෙකක විතර ගමනකින් පස්සේ අපි ඒ ගෙදරට ආවා. ඒක ඇත්තටම මාලිගාවක් වගේ. ගේ ඇතුළට ගියාම මට දැනුනේ පුදුම සීතලක්. මුළු ගේම AC කරලා තිබ්බේ. ඒ වගේම පුදුම නිශ්ශබ්දතාවයක් එතන තිබුණේ. මම හිතාගෙන ගියේ ගෙදර නෝනා කෙනෙක්, දරුවෝ කීප දෙනෙක් එහෙම ඇති කියලා. ඒත් මට ලැබුණු රාජකාරිය ඊට හාත්පසින්ම වෙනස්. මේ ගෙදර හිටියේ පිරිමි අය විතරයි. එක්කෙනෙක් වයසක තාත්තා කෙනෙක්. අනිත් කෙනා තමයි මගේ බොස්. එහෙම නැත්නම් මම බාබා කියලා කතා කරපු කෙනා. බාබා කියුවට එහා නාකි සීයා කෙනෙක් නෙවෙයි. වයස අවුරුදු 38ක් විතර ඇති. හරිම පිරිපුන් ශරීරයක් තිබුණ. දැක්කම ඕනම ගෑනු කෙනෙක් දෙපාරක් හැරිලා බලන જાතියේ කෙනෙක්. හැබැයි එයාගේ මූණේ තිබුණ හරිම පාළු කෙනුමක්. එයා වැඩිය කතා කළේ නෑ. මම ගියේ මුල් දවස් ටිකේ මම මගේ පාඩුවේ උයන පිහෙන වැඩ ටිකත්, ගෙදර අස්පස් කරන වැඩ ටිකත් කරගෙන හිටියා. වයසක තාත්තා වැඩි හරියක්ම හිටියේ එයාගේ කාමරේ. ඩ්‍රයිවර් හිටියේ එළියේ කාමරේක. ඉතින් දවල් දවසම මේ මහා ගෙදර ඇතුලේ මම තනි වුණා. ඔහොම සති දෙකක් විතර ගෙවිලා ගියා. දවසක් රෑ වෙලා බාබා මට කතා කළා. "සුමනා, come here." එයාගේ කටහඬ හරිම ගැඹුරුයි. මම ගැහි එයාගේ කාමරේ දොරකට ගියා. එයා ඇඳේ හාන්සි වෙලා හිටියේ. එයාගේ දකුණු කකුල කොට්ටයක් උඩ තියාගෙන එයා වේදනාවෙන් වගේ මූණ හදාගෙන හිටියා. "සර්," මම හිමින් මිමිනුවා. "සුමනා, මගේ කකුල රිදෙනවා. අර බෙහෙත් තෙල් එක අරන් එන්න." එයා ඉංග්‍රීසියෙන් සහ අරාබි කලවම් කරලා කිව්වත් මට ඒක තේරුම් ගන්න අමාරු වුණේ නැහැ. මම වෙවුලන අතින් තෙල් බෝතලේ අරගෙන එයාගේ ඇඳ ළඟට ගියා. එයා කලිසම දන හිසට ටිකක් උඩට වෙනකම් නමාගෙන හිටියේ. එයාගේ කකුල්වල මස්පිඩු හරිම හයියයි. මම තෙල් ටිකක් අතට අරගෙන එයාගේ කකුලේ ගාන්න පටන් ගත්තා. මගේ අත් සීතල වෙලා තිබුණේ. මගේ අත එයාගේ කකුලේ වදිනකොටම එයා ගැස්සිලා ගියා. "Sorry sir," මම බයෙන් කිව්වා. "නෑ, ඔයාගේ අත හරිම සීතලයි සුමනා. ඒත් මට ඒක සනීපයි." එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා. "ඒ බැල්ම හරිම අමුතුයි. ඒ බැල්මේ තිබ්බේ ස්වාමියෙක් සේවිකාවක් දිහා බලන විදිහට වඩා එහා ගියපු හිත යටින් නෙබී බලන જાතිය බැල්මක්." මම හිමින් එයාගේ කකුලේ තෙල් ගාන්න ගත්තා. විනාඩි 10ක් විතර යනකොට එයාගේ වේදනාව අඩු වෙලා වගේ එයා ඇස් පියාගත්තා. මම නැගිටලා යන්න හදනකොටම එයා කතා කළා. "සුමනා, යන්න එපා. තව ටිකක් ඉන්න." මම ආයේ වාඩි වුණා. එදා රෑ එයා මාත් එක්ක ගොඩක් දේවල් කතා කළා. එයා ඇහුවා මම බැඳලාද කියලා. මම නෑ කිව්වම එයා පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. කතාවේ යන ගමන් කකුලේ තෙලුත් ගාන්න කියලා එයා කිව්වා. "ඇයි සුමනා මෙච්චර ලස්සන වෙලත් තාම තනියම?" එයා hina වෙලා ඇහුවා. ඒ වෙලාවේ මට ලොකු ලැජ්ජාවක් වගේම පුදුම සතුටක් දැනුණා. එදායින් පස්සේ මේ තෙල් ගාන එක අපේ දිනචරියාවේ කොටසක් වුණා.
හැමදාම රැට වැඩ ඉවර වෙලා මම එයාගේ කාමරයට යන්න ඕනේ. මුලින් කකුලේ විතරක් තෙල් ගාපු මට පස්සේ එයාගේ පිටේ බෙල්ලේ අමාරු වෙලතත් තෙල් ගාන්න සිද්ධ වුණා. මම තමයි දැන් එයාගේ හිරිය නැති කරන්නේ. මේ හැම වෙලාවකම කාමරේ දොර වැහිලා තිබුණේ. AC එකේ සීතලාස්සේ මගේ අත්වල උණුහුම එයාට ලොකු සහනයක් වුණා වගේම එයාගේ ඇඟේ උණුහුම මටත් අමුතුම හැඟීමක් ගෙනාවා. මේ අතරේ දවසක් මගේ හිත හෙල්ලෙන සිද්ධියක් වුණා. එදා සිකුරාදා දවසක් මම කුස්සියේ බාබා ආසම කරන මටන් කරියක් හදා හිටියේ. කුළුබඩු සුවඳ මුළු කුස්සියේම පිරීලා තිබුණා. මම ලිපගාවට වෙලා හැන්දෙන් මස් එක කවලම් කර ඉන්නකොට එකපාරටම මට දැනුණා කවුරු හරි මගේ පිටිපස්සට එනවා වගේ. මම හැරෙන්න හැදුවත් එක්කම බාබා මගේ ඇඟට හේතු වුණා. එයා ඇවිත් හිටියේ සද්දයක් නැතිවමයි. එයා මගේ ඉනවටේ අත්‍යවලා මාව පිටිපස්සෙන් තද කරලා බදාගත්තා. මගේ අතේ තිබුණ හැන්ද බිම වැටුණා. මම ගැස්සිලා ගියා. බාබා මම මිමිනුවා. ෂ් කෑ ගහන්න එපා සුමනා. එයා මගේ කන ළඟටම මූණ තියලා රහසින් කිව්වා. එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලට වදිද්දි මගේ ඇඟේ රෝම කූප කෙලින් වුණා. ලිපේ රස්නයට වඩා ලොකු රස්නයක් මගේ ඇඟ ඇතුලේ දුවන්න ගත්තා. සුවඳයි. එයා මගේ කොණ්ඩේ අස්සට මූණ ඔබාගෙන සුවඳ බලන ගමන් කිව්වා. "කරියදස?" මම ගොත ගහ ඇහුවා. "නෑ, ඔයා." එයා එහෙම කියලා මාව එයාගේ පැත්තට හරවා ගත්තා. කුස්සියේ පෑන්ට්‍රි කබඩ් එකට මාව හේතු වුණා. එයා මගේ දෙපැත්තෙන් අත් දෙක තියලා මාව කොටු කරගත්තා. එයාගේ ඇස්වල තිබුණේ පුදුම බැල්මක්. ඒ වෙලාවේ එයා දිහා බැලුවම මට බයක් වගේම ලොකු ඕනකමක් ඇති වුණා. "සුමනා, ඔයා මාව පිස්සු වට්ටනවා." එයා මගේ මූණට එබුණා. ඊට පස්සේ වෙලාව නැවතුණා වගේ වුණා. එයාගේ තොල් මගේ තොල් වලට ලං වුණා. මට මගේ හුස්ම හිර වගේ ආවා. එයා මගේ තොල් තදින් සිප ගන්න පටන් ගත්තා. ඒක නිකන් හාදුවක් නෙවි, අවුරුදු ගානක් තිබහෙන් හිටපු කෙනෙක් වතුර ඕගරක් බොනවා වගේ සිප ගැනීමක්. මමත් නොදැනුවත්වම මගේ අත් එයාගේ බෙල්ල වටේ යවුවා. එයා මගේ ඉනෙන් අල්ලලා තව තවත් එයාගේ ඇඟට තද කරගත්තා. අපි දෙන්න විනාඩි ගානක් කුස්සිය මැද මස්කරියේ ඉදෙන සුවඳ ඇස්සේ තොල් පැටලුවා. බාබාගේ අත් මගේ උරහිස පුරාම දුවන්න ගත්තා. එයා මාව ස්පර්ශ කරන විදිහට මට කෙලින් ඉන්නත් බරි තරම් කකුල් පන නැති වෙලා ගියා. බයටත් එක්ක වෙන්නේ නැති. "බාබා, කවුරු හරි එයි." මම අමාරුවෙන් ඈත් කරලා කිව්වා. එයා ගැඹුරු හුස්මක් අරගෙන මගේ නළලට ඔළුව තියාගත්තා. මට බඩගිනී සුමනා. ඒත් මේ කෑමට නෙවෙයි. එයා මගේ දිහා බලලා කටකොණකින් hina වුණා. ඒ බැල්ම මාව සම්පූර්ණයෙන්ම අසරණ කළා. එයා මගේ මූණ මිරිකලා ආයෙත් සැරයක් මූණ ඉම්බා. "රැට මගේ කාමරයට එන්න. මගේ කකුල අද ගොඩක් රිදෙනවා." එයා එහෙම කියලා කුස්සියෙන් එළියට ගියා. එයා ගියාට පස්සෙත් මම විනාඩි 10ක් විතර යනකම් ගැහි එතනම හිටගෙන හිටියා. එදා රෑ ඉඳන් අපේ සම්බන්ධය තවත් ගැඹුරු වුණා. මම තෙල් ගාන්න ගියාම අපි නිකම්ම කතා කර හිටියේ නෑ. එයා මාව ළඟට අරගෙන තුරුළු කරගන්න පුරුදු වුණා. අපි සීමාව පැන්නේ නැහැ. ඒත් ඒ සීමාව ළඟටම ආවෙලා ආදරේ වින්දා. එයා මගේ දිහා බැලුවේ සෙල්ලම් බඩුවක් දිහා බලනවා වගේ නෙවෙයි. එයාට අයිති වස්තුවක් දිහා බලනවා වගේ. කාලය කොච්චර ඉක්මනට ගියාද කියනවනම් මගේ අවුරුදු 2 කොන්ත්‍රාත්ව ඉවර වෙන්න ලං වුණා. මට ගෙදර යන්න ඕන වුණත් බාබව දාලා යන්න ලොකු දුකක් ඇති වුණා. අන්තිම දවස් ටිකේදී බාබා හිටියේ හරිම නිශ්ශබ්දව. යන්න දවසකට කලින් රෑ මමම එයාගේ කාමරේට ගියා. එයා සඳලු තලයට වෙලා ඈත බලාගෙන ඉන්නවා. මම ළඟට ගිහින් එයාගේ පිටට අත තිබ්බා. එයා හැරිලා මාව තදින් බදාගත්තා. එදානම් අපි දෙන්නම ඇඬුවා. "සුමනා, යන්න එපා." එයා මගේ පපුවේ මූණ ඔබාගෙන කිව්වා. "මම ආයේ එන්නම් බාබා." මම එයාගේ හිස කෙස් අතර ඇඟිලි යවන ගමන් කිව්වා. "ඔය ආයේ එන්න ඕනේ වැඩකාරියක් විදිහට නෙවෙයි. මට ඔයාව එහෙම තියාගන්න බෑ. ගිහින් හොඳට හිතලා බලන්න. මේ අරාබිකාරයා ගැන ඔයාගේ හිතේ අනුකම්පාවක් විතරද තියෙන්නේ? නැත්තම් ආදරයක්ද කියලා?" එයා එදා මගේ මූණ අත් දෙකෙන්ම අරගෙන මගේ තොල්වලට ආයෙත් හාදුවක් දුන්නා. ඒක සමුගැනීමේ හාදුවක් වගේ දෙනුනේ. පහුවද මම ලංකාවට ආවා. ගමේ හැමෝම මාව බලන්න ආවා. මම ගෙනාපු බඩු මුට්ටු බෙදලා දුන්නා. ගෙදර අය මට මනමාලයෝ හොයන්න ගත්තා.
ඒත් මගේ හිතේ හිටියේ එකම එක රූපයක් විතරයි. ඒ කුස්සියේදී මාව බදාගෙන සිපගත්ත රැට තෙල් ගාද්දි මගේ දිහා ආදරෙන් බලපු බාබාගේ රූපේ විතරයි. සති දෙකක් යන්න කලින් බාබා මට කෝල් කළා. "සුමනා, ඔයාට කොහොමද?" "මම හොඳින් බාබා. ඔයාට කොහොමද?" "මේ ගේ දැන් සොහොනක් වගේ සුමනා. මට හුස්ම ගන්න තමාරුයි වගේ. අර කුස්සිය පැත්තට යද්දි මට තාම ඔයාගේ සුවඳ දැනෙනවා. ඔයා නැතුව මට මොකුත් කරගන්න බෑ." එයාගේ වචන ටික මට ඇති වුණා තීරණයක් ගන්න. මම ගෙදරට කිව්වා මට ආයෙ යන්න ඕන කියලා. අම්මලා බැන්න. ඒත් මම කාටවත් ඇහුම්කම් දුන්නේ නැහැ. මම ආයෙ ඕමන් ගියා. මේ පාර මම ගියේ වැඩකාරියක් විදිහටම නෙවෙයි කියලා මගේ හිත දැනගෙන හිටියා. ගුවන් තොටුපළට මාව ගන්න ආවේ ඩ්‍රයිවර් නෙවෙයි. බාබාමයි ඇවිත් හිටියේ. එයා අතේ ලොකු මල් පොකුරක් තිබුණා. මාව දැක්ක ගමන් එයා දුවගෙන ඇවිත් වටේ මිනිස්සු බලන් ඉන්නවා කියලාවත් හිතන්නේ නැතුව මාව උස්සලා වඩා ගත්තා. "Welcome back my love." එයා මාව බිමින් තියලා මහ හයියෙන් මගේ දෙතොල් සිපගත්තා. එයාගේ සතුට එයාගේ ඇස් වලින්ම මම දැක්කා. අපි ගෙදර ගියා. එදා රෑ බාබා මගේ කාමරේට ආවා. "සුමනා, මම ඔයාට කිව්වනේ ආයෙ එනකොට වැඩකාරියක් විදිහට එන්න එපා කියලා. ඔයා මේ ගෙදර ඉන්න ඕන මගේ බිරිඳ විදිහට. ඔයා කැමතිද මාත් එක්ක ජීවත් වෙන්න?" මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා. මම ඔළුව වැනුවා. එයා මගේ අතින් අල්ලගෙන එයාගේ පපුවට තියාගත්තා. "දැන් කකුලට බෙහෙත් ගන්න ඕනේ නැහැ. දැන් ඕන මගේ ජීවිතේ තියෙන පාළුවට බෙහෙත් ගන්න විතරයි." දැන් මම ඉන්නේ ඕමන් වලමයි. හැබැයි දැන් මම සුදු අම්ම නෙවෙයි. මේ මාලිගාවේ නෝනා. අපි ඉක්මනටම විවාහ වෙන්නයි ඉන්නේ. ලංකාවේ ගෑනු රස්සාවට ඇවිල්ලා දුක් විඳිනවා කියලා කිව්වට මට නම් මේ රට මගේ ජීවිතේ මාර වාසනාව ගෙනාවා. ආදරේ කියන්නේ හරි පුදුම දෙයක්. අපි නොහිතන වෙලාවක අපේ ඉරණම විමස් වෙන්න පුළුවන්. මගේ ඉරණම වෙනස් වුණේ මේ මස්කරියේ උවපු දවසයි බාබගේ කකුලේ අමාරු නිසයි.